හයි යාළුවනේ ඉතින් කොහොමද අපි අද දැන් යන්න හදන්නේ ලංකාවේ කඩේට අයිපුත් ඉන්නවා දැන් අපි බලමු අද නිවාඩු දවස් අපේ උදේ කාලා ෆිල්ම් එකක් බලලා ලංකාවේ කඩේට තමයි යන්න හදන්නේ මේ දෙන්නේ ඉතින් අපේ ලස්සන පරිසරය දැන් අපේ ගේ තියෙන්නේ කාර් එක ගාවට යන්න හදන්නේ කාර් එක ඊයේ පාක් කරගන්න විදිහක් නැතුව මෙහෙන් බයි පාක් කරේ එන අපේ මහානේ ඉතින් අපි වහන්ට ගොඩ වුණා. දැන් අපි යන්න දැයි සූදානම් වෙන්නේ කාරකත් ස්ටාර්ට් කරගත්තා. මට ඉතින් යන ගමන් දිගටම වීඩියෝ ගන්න බැරි වෙයි. මොකද මෙහි කැමරාව දිනවා ෆයින්ස් වදින නිසා. ඉතින් ඔයාලේ ග්ලාස් එක අරගෙන අනිත් ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ෆෝන් එකෙන් ලොකේෂන් එක දාගන්නත් ඕනේ යන තැනට. ඉතින් අපි එතනට ගිහිල්ලා සෙට් වෙමු. පැය භාගයක් විතර ගමනක් තියෙනවා. අපි ඉන්නේ යර්මුක් කියන ප්‍රදේශයේ. ඉතින් ඒ හරිය ඉඳන් යන්න ඕනේ මලාස් කියන පැත්තට. මලාස් වල මේ කඩේ තියෙන්නේ. අපි යමු. දැන් අපිට ඇදී හරියටම වෙලාව හවස 6යි කාලට වගේ. ඔයගොල්ලෝට පේනවනේ. වින්ට් එකට වගේ ඉක්මනට කළුවර වැටෙන්නේ නැහැ. කළුවර අර නෝවේ වගේ කළුවර නොවැටී තියෙන්නේ නැහැ. කළුවර වැටෙනවා. හැබැයි අපිට වේල පහ උදේ වෙනවා, ඊයේ වැටෙනවා, වේල පහ කළුවර වැටෙන්නේ නැහැ. අපේ පාකිස්තානයේ සහෝදරයෝ ඉන්න පාරේ ඉතින් පේනවනේ අපි දැන් පාරට දාලා විනාඩි 5ක්වත් ගියේ නැහැ. ට්‍රැෆික් එක පේනවනේ. එල්ලෙන්නක්වත් නැහැ. ඕනයි රියාද් වල වාතාවරණය හවස 5න් පස්සේ. ඉතින් ඔන්න අපි ආව කඩේට. මේ තමයි කඩේ. Taste of Asia, Sri Lankan, Chinese, Filipino, Indian and Arabic cuisine. ඉතින් අපි යමු බලන්න කඩේ ඇතුළට මොන වගේද කියලා. ඉතින් අපේ කඩේ අයිතිකාරයා තමයි මේ යන්නේ. ඇන්ඩන් අයියා මගේ යාළුවෙක්. අපි යමු කඩේ ඇතුළට. ඉතින් අපි කඩේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක දැන් ඉන්නවා කඩේ අයිති කාරෙක් නෙවෙයි කඩේ කරගෙන යන මිනිස්සෙක්. ඉතින් අපේ කිවිඳු අයියා හැමෝම දන්නා සෞදි අරාබිය නොදන්න චරිතයක් නැහැ කිවිඳු අයියාව. ඉතින් ඇත්තටම කිවිඳු අයියාව මම අඳුරන නිසාවක්වත් කිවිඳු අයියාලා මට ස්පොන්සර් කරලාවක්වත් නෙමෙයි මම මේක කරන්නේ. සහ ඇත්තටම මේකට ලංකාවේ වයිබ් එක සුපිරියටම දීලා තියෙනවා. කලින් මියුසික් උත් දාලා තිබ්බේ. දැන් නම් මියුසික් ඕෆ් කරලා තියෙනවා. ඉතින් අපේ වයිෆ් වයිෆ් ආපු ගාම්ම ගිටාර් එක අරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හැමතැනම කැම්වීමත් දාලා තියෙනවා. ඉතින් අපිට තියෙනවා කිඹුලා බනිස්, රෝස්පාන්, රෝල්ස්, සමෝසා, මාළු පාන්. ඉතින් අපි කිවිඳුවෙන් අහලා බලමු මේකේ තව මොනවද තියෙන්නේ කියලා අපිට. හරි අපි අහලා බලමු කිවිඳු අයියාගෙන් මොනවද අද අපිට තියෙන්නේ කියලා මෙනු එකේ. තාම දැන් වෙලාව 7:03යි. මෙන්න අයිතිකාරයෙක් වෙනවයි. මෙයා තමයි අයිතිකාරයා. එයාට තමයි සපෝට් එක දෙන්නේ. අවර මල්ලා දෙන්නම් අපි කොත්තු පැත්තට කැමති නම් අපි දෙන්නම් හැම જાතියෙම කොත්තු තියෙනවා. විශේෂයෙන්ම අපි ගාව ඉන්නවා පිලවුස් එකේ අවුරුදු 15ක් එක්ස්පීරියන්ස් කොත්තු බාස් අපේ චෙෆ් රාජයියා. ඉතින් එයා දෙනවා ඔරිජිනල්ම චීස් කොත්තු එක, පාලන්ඩි කොත්තු එක, ඩොල්ෆින් කොත්තු එක, ඊට පස්සේ පාලන්ඩි එක කට්ටියට හුරු නැතුව ඇති. පාලන්ඩි එක මාරගත් කොත්තුවක්. මේක තියෙනවා මල්ලා. ඔයාලට ඒක කන්න පුළුවන්.
ඊට පස්සේ වාට රයිස් පැත්ත උනා නංගිට රයිස් ඕනේ කිව්වා. නංගිට රයිස් පැත්තෙන් අපි දෙන්න පුළුවන්. නාසි බුරාන් අපි ස්පෙෂල් නාසි බුරාන් එක තියෙනවා. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් හැමදේම තියෙනවා. සී ෆුඩ් එක, බීෆ් එක, මික්ස් එක, චිකන් එක හැමදේම තියෙනවා ෆ්‍රයිඩ් රයිස් එක. ඊට පස්සේ එතනින් ගත්තම නූඩල්ස්. හැමදාම එකක්ම තියෙනවා. නූඩල්ස් එකේ තවත් මික්ස් කරන්න පුළුවන් සී ෆුඩ්, චිකන්, බීෆ්, මටන් ඒ හැමදේම ගන්න පුළුවන්. ඊට අමතරව ඔය දෙන්නට පුළුවන් අපේ මැටි පොට් එකක මටන් ග්‍රෑම් 500 ඉඳන් කිලෝ එක වෙනකන් සිලෙක්ට් කරලා පරාට රෝස්ට් පාවුණක් ගන්න. ඉතින් මේ වගේ තව කොට දේවල් තියෙනවා. ඩෙසර්ට් එකට ශ්‍රී ලංකාවේ රස කැවිලි තියෙනවා. පැන්කේක් තියෙනවා. අපේම බේකරියෙන් හදන අපේම බේකරි නිෂ්පාදන තියෙනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. තා තමයි කියන්න ඕන. ඉතින් ඇත්තටම පළවෙනි පාර මම මේගොල්ලෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ওই පාලන්ඩි කොත්තුව මම අහලා තිබ්බේ නෑ. ලංකාවේදී මම කාලත් නෑ. ඉතින් මගේ මුස්ලිම් යාළුවෙක්ගෙන් ඇහුවා මේ පාලන්ඩි කියන්නේ කොහෙද කොත්තුව මම අහලත් නෑ. මොකද්ද සීන් එක කිව්වා මට මුස්ලිම් යාළුවෙක් කිව්වා ඕක සුපිරි කොත්තුවක්. කාලා බලන්න ඕනේ. කනවා නම් හොඳට ගන්න ලංකාවේ ඊස්ටර්න් පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් අද මං හිතුවා දැන් කිව්වත් එක්ක මට ඔලුවටත් ආවා. එහෙනම් මට පාලන්ඩි කොත්තුවක් ඕනේ. අපි බලමු වයිෆ් මොනවා ඉල්ලයිද කියලා. රයිස් බලමු ඉතින් මාත් ඒක try කරන්න. පාලන්ඩි ඒක මම තනියෙන් කරනවා. ආපු ගමන් ගිටාර එක ගත්තා. ඔව්. ඔය මොනවද කරන්නේ? නාසි බුරා. හරි. එයා ඒක සිලෙක්ට් කරයි. එහෙනම් අපි කෑම එනකන් සෙට් වෙමු කෑම ආවම. අපි කාලම රස කියමු හරියට මොකක්ද කියලා. කොමාරි වටේ පිටාව නම් ඇත්තටම ලංකාවට ආවා වගේ ෆීලිං එකක් දැනෙනවා. අපි කාලා බලමු මුලින්ම කොහොමද තත්ත්වය කියලා. Thank you so much. ඉතින් මං කිව්වනේ ලංකාවේ රස්සට කෑම කනවා නම් සුපිරි කඩයක් තමයි මේක. සෞදි අරාබියේ රියාද් වලටම එකයි. අය වචන දෙකක් නැහැ. ඉතින් පාලන්ඩි කොත්තුව තියෙනවා. මගේ ෆස්ට් ටයිම් තමයි මම try කරන්න බලන්නේ. දිනට අපේ නාසි බුරාන් එක තියෙනවා ලස්සන හාට් එකක් වගේ බිත්තරේ හදලා. ඉතින් මේක අපේ ස්පෙෂල් රික්වෙස්ට් එකක්. බිත්තරේ මේ විදියට මම හිතන්නේ හැම එකටම ඔයගොල්ලන්ට එහෙම හම්බ වෙයි කියලා. ඔයගොල්ලෝ ස්පෙෂල් රික්වෙස්ට් කරොත් ඔයගොල්ලන්ට මේ විදියට හම්බෙන්නේ. ඉතින් අපි මේක බලාගෙන ඉන්න බෑ. කන්න ඕනේ. ඉතින් කනකොට සෙට් වෙමු.
හම්බුණා. මේ ලස්සන ලංකාවේ සින්දුවක් ප්ලේ වෙනවා. කැමේ කොහොමද? ස්පිල්වයා කියනවා. Dan social media itu මේ අපිට ජූස් දෙකකුත් හම්බුණා. මම නම් තරගෙට කනවා. ආදීනා කොත්තුවේ ඔය සෙහෙම්මම දිනා. මම මේ පැත්තෙන් කාගෙන යනවා. නාසිග්‍රාම් පොට්ටක් මම දාගත්තා. මේක නම් නෙක්ස්ට් ලෙවල් කියන්න වචන නැහැ. සුප්‍රියටම තියෙනවා. ඉතින් කාලා ඉවරයි. කෑම ගන්න සුප්‍රියටම තිබ්බා. පේනවනේ ප්ලේට් එක. හිස් නිල් ප්ලේට් එක. ඉතින් දැන් අපි බිල ගෙවලා යන්න තමයි හදන්නේ. යන්න කලින් ඉතින් මම සින්දුවක් කියන්න තමයි හදන්නේ. බලමු අපි සිංහ මොන වගේ වේද කියලා. ඉතින් ඔය විදියට අපි කොත්තු කාලා නාසිගුරන් කාලා සගලින් බබ. ඉතින් අපි පිට වුණා අල්මලාස් වලින් අපි දැන් පිට වෙන්න හදන්නේ.
මාත ගිම්බල් එක ගෙනාවෙන මේ වීඩියෝ පොඩ්ඩක් කෙල්ලෙයි ගණන් ගන්නවා මට ගිම්බල් එක අමතකුණ අරගන්න. ඉතින් අපි දැන් පිට වෙන්න යන්න බස් එක පැත්තට යන ගම බස් එක එහා පැත්තයි කාර් එක තියෙන්නේ කාර් එක ගාට ඉතින් පේනවනේ සර්විස් එක කොහොමද කියලා අපිට වතුර බෝතල් දෙක අමතක වෙලා ඒ දෙකත් ගෙනල්ලා දුන්නා. thank you so much. වතුර බෝතල් දෙකක් ගෙනල්ලා දුන්නා. ඉතින් අපි මෙහෙම කාර් එක ගන්න නැගලා ගෙදර යමු. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් vlog එකකින් සෙට් වෙනකන් හැමෝටම සුබම සුබ දවසක් වේවා.